guys, welcome back to my YouTube channel. ඉතින් මම අද මිනි vlog එකක් අරගෙන ඉන්න තීරණය කරා. මම මාස් කියන්නේ ගොඩක් අය සරුංගල් යවන්න පුරුදු වෙලා ඉන්න මාසයක් නේ. ඉතින් මම අද ගෙනාවේ සරුංගල් එක්ක ගෙවෙන අපේ හොස් සරුවක්. ජීවිතයට ඕන කියලා මම හිතනවා. මොකද තමන්ගේ මානසික නිදහස වෙනුවෙන් පොඩි කාලයක් වැය කරාට ඒක ඇත්තටම වැරද්දක් නෙමෙයි. කාලය නාස්ති කිරීමක් නෙමෙයි කියලා මම හිතනවා. සරුංගලෙක පේන දෙයට වඩා ලොකු තේරුමක් තියෙනවා. මොකද කිව්වොත් සරුංගලය සමබරව හැදුවේ නැති වුණොත් ඒක හරියට උඩට යන්නේ නැහැ. ඉතින් ඒ වගේ තමයි අපේ ජීවිතය අපි හරියට බැලන්ස් කරගෙන ගියේ නැති වුණොත් අපිටත් අපේ අරමුණු කරා හරියට යන්න බැරි වෙනවා. ඉතින් ඒ වගේම තමයි සරුංගලේ නූල ශක්තිමත්ව තිබුණ නැති වුණොත් සරුංගලේ කැඩිලා බිමට වැටෙනවා. ඒ වගේම තමයි අපි අපේ අරමුණු වලට යනකොට අපේ ආත්ම විශ්වාසයේ ශක්තිය හීන වුණොත් අපිට අපේ අරමුණු කරා හරියට ගමන් කරන්න බැරි වෙනවා. ඉතින් සරුංගලෙන් අපිට ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන්. තමන්ගේ මානසික නිදහස වෙනුවෙන් පුංචිම වෙලාවක් හරි වැය කරන්න. මං කියන්නේ ඒක පැයක් දෙකක් දවසක් වගේ ගන්න කියලා. තමන්ට ලැබෙන්නේ විනාඩි 5ද ඒ විනාඩි 5න් තමන්ගේ ස්ට්‍රෙස් රිලීස් කරගෙන චූටි භාවනාවක් හරි කරන්න. ඉතින් ඒක ඔයාලට ගොඩක්ම වැදගත් වේවි.